හැමෝටම සුබ දවසක්. අදත් ඔයාලට අරගෙන ආවා කොරියානු භාෂා නව පෙළ පොතට අදාළව පළමු පාඩමේ තියෙන පළමු ව්‍යාකරණ කොටස. right අපි සාකච්ඡා කරමු කොරියානු භාෂා පෙළ පොතට අදාළව පළමු පාඩමේ එන පළමු ව්‍යාකරණ කොටස තමයි මේ ඉම්නිදා කියලා කියන්නේ. ඉම්නිදා කියලා කියන්නේ ඊටම සරලව කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේ ඉම්නිදා කියන එකේ තේරුම් කීපයක් තියෙනවා. මේ ඉම්නිදා කියන්නේ වෙයි එහෙමත් නැත්නම් වෙමි කියන අදහස. වෙමි කියන අදහස. right. එතන මේ ඉම්නිදා කියන්නේ ගෞරවාර්ථ භාෂාව අපි කතා කරන ආකාරය තමයි ඉම්නිදා කියලා කියන්නේ. right. එතකොට මේ මෙහෙම ගත්තොත් යේයෝ සහ යේයෝ ගත්තොත් ඒකේ තේරුමක් වෙන්නේ වේ සහ වෙයි සහ වෙමි කියන අදහසමයි. වෙමි කියන අදහසමයි. right. එතකොට අපි කොහොමද මේ කොටස් දෙක වෙන වෙනම හඳුනාගන්නේ? right. අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. අපි දැන් සාකච්ඡා කරලා බලමු මේ ඉම්නිදා කියන්නේ මොකක්ද කියන එක. ඉම්නිදා කියන ව්‍යාකරණ කොටස කොහොමද වාක්‍යයකට අන්තර්ගත වෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු. right. ඉම්නිදා. පළමුවෙනි එක තමයි නම් ඉම්නිදා. ඉම්නිදා මම කිව්වා ඉම්නිදා කියන්නේ වේ සහ වෙමි සහ වේ කියන අදහස. උදාහරණයක් අරන් බලමු. මම සුපුන් වේ. මම සුපුන් වේ. එහෙම නැත්නම් වෙමි. එහෙමත් නැත්නම් වෙයි. මේ අර්ථ තුනම අපිට ගන්න පුළුවන් මේ ඉම්නිදාත් එක්ක. මතක තියාගන්න. right. මම නම් chonen supun imnida chonen supun imnida අන්න බලන්න මෙතන මේ නාම පදයක් තියෙනවා. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන කරුණක් තමයි මේ ඉම්නිදා කියන පදයට පෙර පදය බොහෝ දුරට නාම පදයක් තිබිය යුතුයි. නාම පදයක්. ඒ කියන්නේ කිසියම් නමක් වේවා, රෝහලක් වේවා, පාසලක් වේවා ඕනෑම නාම පදයක් සමග තමයි මේ ඉම්නිදා කියන මේ ව්‍යාකරණය සම්බන්ධ වෙන්නේ. දැන් බලන්න chonen supun ඉම්නිදා. අපි තව උදාහරණයක් කරන් බලමු. මෙතන රෝහල වේ. එහෙම නැත්නම් වෙයි. එහෙම නැත්නම් වෙමි. අන්න අපිට ඕන එකක් මේ තුනේ ඕනයක් අපිට ගන්න පුළුවන් මේ ඉම්නිදාත් එක්ක සම්බන්ධ කරද්දී. right. ඒකට මෙතන රෝහල වේ කියලා ගත්තාම මෙතන කියන්නේ අපි ගන්නවා යෝගී රෝහලට කියනවා පියොන්වොන් ඉම්නිදා. බලන්න ඉම්නිදා. ඒතකොට පියොන්වොන් කියන්නේ මොකද්ද? රෝහල තමයි පියොන්වොන් කියන්නේ. එහෙනම් රෝහල කියන්නේ නාම පදයක්. එහෙනම් මෙතන රෝහල වේ. යෝගී පියොන්වොන් ඉම්නිදා. මෙතන රෝහල වේ. ඒ වගේ ඕනෑම නාම පදයක් සමග අපිට ඉම්නිදා කියන මේ ව්‍යාකරණ කොටස සම්බන්ධ කරන්න පුළුවන්. right. ඒකට ඉම්නිදා කියන එකේ කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා දන්නවා මේ ඉම්නිදා කියන පදේ කිසියම් නාම පදයක් සමග සම්බන්ධ කරලා ඒක ව්‍යාකරණානුකූලගත කරන්න පුළුවන් අපිට. right. අපි ඊළඟ කතා කරමු මේ ඉස්සර මම කිව්වා යේයෝ සහ යේයෝ. તો මේ මොකක්ද? අන්න මේකත් වේ සහ වෙමි සහ වෙයි කියන අදහසමයි. ඒතර ඔයාලට ගැටලුවක් වෙනවා ඒ මොකද්ද ඒ කියන එක. එතකොට මතක තියාගන්න මෙතන කොටස් දෙකක් තියෙනවා. පේනවනේ පළවෙනි එක මේක, දෙවෙනි එක මේක. right. ඒතර මේ දෙක කොහොමද අපි වෙන හඳුනාගන්නේ? හොඳට මතක තියාගන්න මේ යේයෝ කියන කොටස් දෙක අපි බොහෝ දුරට මේ අර ව්‍යාකරණානුකූලගත කරනකොට පාවිච්චි කරන්නේ මිත්‍රශීලී ව්‍යවහාරය. right. ඒතර මේක පාවිච්චි කරනවා මිත්‍රශීලී ව්‍යවහාරය. මිත්‍රශීලී ව්‍යවහාරය. ඒ කියන්නේ හිත මිතුරන්, යාළුවන්, නෑදෑයින්, අසල්වැසියන් වගේ
සමග කතා කරනකොට අපිට මෙන්න මේ ඊයෝ සහ ඊයෝ දාලා අපිට කතා කරන්න පුළුවන්. right. අපි කරමු ඊයෝ කියන ව්‍යාකරණේ පළවෙනි එක ඊයෝ. ඔයාලට පුළුවන් නම් මේක නෝට් එකක් හරි දාගන්න. මම කියනකොට එතකොට මේ ඊයෝ කියන්නේ වෙයි, වෙමි, එහෙම නැත්නම් වේ. ඒ කියන අදහසමයි. එතකොට මේ ඊයෝ සම්බන්ධයෙන් කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. මතක තියාගන්න කිසියම් වාක්‍යයක ඉම්නිදා යොදන පදේ. දැන් ඔයාලා දන්නවා මේ ඉම්නිදා තමයි ඊයෝ වෙන්නේ. ඉම්නිදා තමයි මේ ඊයෝ වෙලා තියෙන්නේ. ඒක සරල භාෂාවට මිත්‍රශීලී භාෂාවට ඇවිල්ලා තමයි මේ ඊයෝ වෙලා තියෙන්නේ. මිත්‍රශීලී. මේක ගෞරවාර්ථ. මතක තියාගන්න. ගෞරවාර්ථ තමයි මේ මිත්‍රශීලී වෙලා තියෙන්නේ. right. එතකොට කිසියම් පදයක හල් කිරීමක් ඇති විට මේ ඊයෝ කියන පදය එහෙම නැත්නම් ව්‍යාකරණ කොටස එම පදයක් සමග සම්බන්ධ වෙනවා. ඒකට හේතුව හල් අකුරක් තිබුණොත් පමණයි මේ ඊයෝ කියන එක ගන්න පුළුවන්. ඊටාම සරලව ඔයාලා මතක තියාගන්න. ඒතකොට ඊයෝ කියන්නේ මේ ටිකමයි වෙයි, වෙමි, වේ. ඔය අදහසමයි. එතකොට මේ ඊයෝ එක සම්බන්ධ කරනවා කිසියම් පදයක හල් අකුරක් නැත්නම් මේ ඊයෝ අපි ඊයෝ කියන ව්‍යාකරණ අපි සම්බන්ධ කරනවා වාක්‍ය අවසානයේට. right. so හොඳට මතක තියාගන්න මේක අපි ගන්නේ හල් අකුරක් ඇති විට. එතකොට ඊයෝ ගන්නේ කොහොමද? හල් අකුරක් නැති විට. හරිම සරලයි. තවත් තියාගන්න. ඊයෝ ගන්නේ හල් අකුරක් තියෙනකොට. ඊයෝ ගන්නේ හල් අකුරක් නැති විට. right. ඊටාම සරලයි. අපි වාක්‍යයක් බලමු. වාක්‍යයක් හදලා බලමු. අපි නැවතත් ගමු මේ වාක්‍යෙම. මෙතන රෝහලයි. එතකොට යෝගී මෙතන කියන්නේ යෝගී. රෝහලට කියනවා පියොන්වොන්. එහෙනම් හොඳට තේරෙනවා ඔයාලට මෙතන මේ හල් අකුරක් සම්බන්ධ වෙලා තියෙනවා. පියොන් වොන් කියන එකේ මෙන්න හල් අකුරක් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි ගන්නේ ඊයෝද. අන්න හල් අකුරක් ඇතුළේම මොකද්ද කිව්වේ? ඊයෝ ගන්නවා. අන්න දැන් පැහැදිලි. එතන හල් අකුරක් තියෙනවා. බලන්න පෙර පදේ මේ ඊයෝ හෝ ඉම්නිදා හෝ ඊයෝ හෝ යෙදීමට පෙර පදේ බලන්න හල් අකුරක් තියෙනවා. ඒ හල් අකුරක් තිබ්බම අපි ගන්නේ ඊයෝ. මොකද අපිට හල් අකුරක් සමග ඊයෝ කියන එක උච්චාරණය කරන්න බෑ. පියොන්වොන් ඊයෝ කියන්නේ. පියොන්වොන් ඊයෝ. පියොන්වොනි ඊයෝ. පියොන්වොන් ඊයෝ කියලා අපි කියන්නේ. right. දැන් පැහැදිලිනේ. right. අපි තව එකක් ගමු. මෙතන පාසලයි. එහෙනම් යෝගී බලන්න. හක්යෝ ඊයෝද නෑ ඊයෝ ගන්න නෑ. යෝගී හක්යෝ ඊයෝ. මොකද මෙතන හල් අකුරක් තියෙනවද? ඔයාලට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් තිබුණොත් මේක හල් අකුරක් කියලා. නෑ හල් අකුරක් නෙවෙයි. ඒක ඇවිල්ලා ස්වරයක්. හක්යෝ. පේනවනේ? හක්යෝ. යෝගී හක්යෝ ඊයෝ. ඔබට ගමු. මෙතන කාර්යාලයයි.
කාර්යාලයයි. මෙතන කාර්යාලයයි. යෝගී හේසා මොකද්ද? දැන් බලන්න මෙතන හල් ලකුරක් තියෙනවද? මෙතන නැහැනේ. මෙතන හල් ලකුරක් නැහැ. එහෙනම් යෝගී හේසා යේයෝ අන්න යේයෝ. දැන් උන්තර වලට පැහැදිලි වෙන්නේ නැති. මේක දැන් වලට හොඳටම පැහැදිලි. කොහොමද මේ යේයෝ සහ යේයෝ අපි වෙන් කරලා හඳුනාගන්නේ කියලා. එතකොට ආයෙත් නැවතත් මම ඔයාලට මතක් වෙන්න නැවතත් මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඉම්නිදා සහ යේයෝ අත බලන්න මේ ඉම්නිදා කියන එක අපි කිව්වා ගෞරවාර්ථ භාෂාවේදී අපි මේ ඉම්නිදා කියන එක බොහෝ දුරට අපි පාවිච්චි කරන්නේ වාක්‍යයක් නිර්මාණය කිරීමේදී ගෞරවාර්ථ විදියෙන් අපි කාටරි ආමන්ත්‍රණයක් හෝ කරනකොට මේ ගෞරවාර්ථ භාෂාවෙන් ඉම්නිදා කියන පදේ භාවිතා කරනවා. එතකොට මේ ඉම්නිදා කියන පදේ මම කිව්වා බොහෝ දුරට නාම පද සමග සම්බන්ධතාවයක් දක්වනවා. නාම පද සමග බොහෝ දුරට සම්බන්ධතාවයක් දක්වනවා. එතකොට මේ ඊයේයෝ සහ යේයෝ ගත්තාම ඔයාලා දන්නවා ඊයේයෝ සම්බන්ධ වෙන්නේ වාක්‍යයකට ඊයේයෝ අපිට දාන්න පුළුවන්කමක් තියෙන්නේ පෙර පදයේ හල් ලකුරක් ඇත්නම්. හල් ලකුරක් ඇත්නම් අපිට ඊයේයෝ දාන්න පුළුවන්. මේ යේයෝ දාන්න පුළුවන් අපිට හල් ලකුරක් නැත්නම්. හල් ලකුරක් නැත්නම්. එතකොට මේ ඊයේයෝ සහ යේයෝ අපි බොහෝ දුරට භාවිතා කරන්නේ මිත්‍රශීලී ව්‍යවහාරයේ නෑදෑ හිත මිතුරන් අසල්වැසියන් සමග කතා කරනකොට මේ ඊයේයෝ යේයෝ දාලා අපිට කතා කරන්න පුළුවන්. රයිට්. එහෙනම් තවත් ව්‍යාකරණ කොටසක් සමගින් අපි හමු වෙමු.